ඔන්න අද අපි අරන් ඇවිත් ඉන්නේ ගොඩක් අය අපෙන් ඉල්ලපු ජපන් මූවි එක. ඒ තමයි මේ දවස්වල ගොඩක් වෛරල් වෙන සුසුමේ මූවි එක. මේ මූවි එක ගැන කෙටියෙන් කිව්වොත් සුසුමේ කියන ගෑනු ළමයා අතින් පොඩි අත්වැරද්දක් වෙනවා. ඒ අත්වැරද්ද හින්දාම එයා එයාගේ අතීත සිද්ධිවල ජීවත් වෙනවා. ඒ වගේම එයාට එයාගේ ජීවන සහකාරයා, ඒ කියන්නේ ලයිව් පාර්ට්නර්ව හම්බ වෙන්නෙත් මේ අත්වැරද්ද හින්දාම තමයි. සුසුමේ අතින් වෙච්ච මේ අත්වැරද්ද මොකද්ද? මොකද්ද සුසුමේ මේ අතීත සිද්ධිවල ජීවත් වෙනවා කියන කතාව? ඉතින් මේ හැම ප්‍රශ්නයකටම උත්තර දැනගන්න නම් ඔයාට වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න වෙනවා. හරි. අපි දැන් වැඩි කතා නැතුව කතාව පැත්තට යමුකෝ. කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ ගෑනු ළමයෙක් නිදාගෙන ඉන්නවා. ඉතින් ඒ තමයි සුසුමේ. අපේ කතාවේ මේන් කැරක්ටර් එක. සුසුමේගේ අම්මා පොඩි කාලෙම නැති වෙලා. එයාගේ තාත්තා කවුද කියලාවත් එයා දන්නේ නැහැ. සුසුමේ කොච්චර ලොකු වුණත් එයා තාමත් ඉන්නේ එයාගේ පොඩි කාලේ මතකවල. මේ හින්දාම තමයි එයාට එයා පොඩි කාලේ අම්මත් එක්ක ගත කරපු කාලේ හැමදාම හීනෙන් පේන්න පටන් ගන්නෙ. අම්මා නැති වුණාට පස්සේ එයා ඉන්නේ එයාගේ නැන්දා එක්ක. ඒ තමාකි. කොහොම හරි එක දවසක් තමාකි රැට එන්න පරක්කු වෙනවා කියලා සුසුමේටත් කියලා ගෙදරින් යන්නේ එයාගේ ඔෆිස් එකට. සුසුමේගේ නැන්දා වුණත් තමාකියව බලාගන්නේ එයාගේම දරුවෙක් වගේ. කොහොම හරි ඉතින් අපේ සුසුමේ බයික් එකේ ඉස්කෝලේ යන්න පිටත් වෙනවා. මේ යන අතරමඟදී මෙයාට ලස්සන කොල්ලෙක් එයාගේ ඉස්සරහින් එනවා දකිනවා. සුසුමේගේ හાર્ට් එක වේගයෙන් ගැහෙන්න පටන් ගන්නවා. එයාට නම් දැනෙන්නේ මීට කලින් ඒ බෝයිව කොහෙදි හරි දැකලා තියෙනවා වගේ. සුසුමේ එතනම නැවතිලා බලන් හිටියේ මේ ආගන්තුක රූපෙ දිහා. නොහිතුණු වෙලාවක තමයි එයා සුසුමේට කතා කරලා මේ පැත්තේ නටමුන් තියනවාද කියලා අහන්නේ. සුසුමේ එක පාටම ෂොක් වුණා වගේ වුණත් එයා ඈතින් පේන කඳුයාය පෙන්නන්නේ අර පැත්තේ ගොඩක් නටමුන් තියනවා කියලා පෙන්නන්න. මේ පිරිමි ළමයා එතනින් යනකම්ම සුසුමේ බලාගෙන ඉන්නේ එයාව ගොඩක් දැනුන නිසා වෙන්නේ නැති. ඇත්තටම මේක මොන වගේ හැඟීමක්ද කියලා සුසුමේ එයාගෙන්ම අහනවා. කොහොම හරි මෙයා ඉස්කෝලේ ගාවට යනකොට එයාට මතක් වුණු දෙයක් නිසා එයා ආපහු හැරිලා යනවා. එයා යන්නේ පරණ බංගලාවක් වගේ තැනකට. ඒත් ඒක බැලු බැල්මට නම් අතහැරලා දාපු එකක් වගේ. මෙයා කෙලින්ම යන්නේ බංගලාව ඉස්සරහා තියෙන පොකුණක් වගේ තැනකට. මේ පොකුණ ඇතුළට ගියාම එයා දකින්නේ ඇතුලේ දොරක් තියෙනවා. ඒ හින්දාම තමයි එයා දොර ඇරලා එහා පැත්තට යන්න හදන්නේ. ඒත් දොර ඇරපු ගමන් එයා දකින්නේ වෙනම ලෝකයක්. හරියට එයා අහසේ ඉන්නවා වගේ. වලාකුළු පාවෙලා යනවා. මුළු අහසෙම තරු පායලා. මේත් එක්කම තමයි එයාට හැමදාම පේන හීනෙත් මතක් වෙන්නේ. මෙයා ඉතින් ආපහු දොර වහලා පොකුණෙන් ගොඩට එනකොටම එකපාරටම ගලක එයාගේ කකුල වදිනවා. ඒ හින්දා එයා ඒකත් පැත්තකට විසි කරලා ආපහු දුවලා යන්නේ ඉස්කෝලේට. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සුසුමයාගේ යාළුවා එක්ක ඉස්කෝලේ ඉන්ටර්වල් එකේදී කතා කර කර ඉන්නවා. මේ වෙලාවේ සුසුමේ එයාට උදේ හම්බුන පිරිමි ළමයා ගැනත් යාළුවන්ට කියනවා. ඒත් එක්කම තමයි මෙයාලගේ ෆෝන් වලට භූමිකම්පාවක් වෙනවා කියලා නිවුස් අලර්ට් එකක් එන්නේ. ඔයාලා දන්නවා ඇතිනේ ජපානයේ වගේ රටවල ෆෝන් වල අනිවාර්යයෙන්ම මේ භූමිකම්පා නිවුස් අලර්ට් නිතර එනවා කියලා. සුසුමේ ෆෝන් එක පැත්තකින් තියලා අහස දිහා බැලුවම තමයි එයා දකින්නේ මුළු අහසම වහගෙන රතු පාට පණුවෙක් වගේ දුමක් යනවා කියලා. ඒ යන්නේ උදේ ගියපු බංගලාව පැත්තෙන් කියලාත් මෙයාට තේරෙනවා. මෙයා මේ දුම ගැන මෙයාගේ යාළුවන්ට කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ දුම පේන්නේ සුසුමේට විතරයි. ඉතින් එයා පිස්සුවෙන් වගේ අර බංගලාව පැත්තට යනවා. මුළු අහසම අර රතු පාට දුම දැන් පැතිරෙන ගමන් තමයි තියෙන්නේ. මෙයා ඉක්මනට පොකුණ ගාවට ගියාම දකින්නේ එයා කලින් ඇරපු දොර ගාවින් එක පාට වතුර ඇවිත් රතු පාට දුමක් පිට වෙනවා කියලා. මෙයා ඒ දොර ගාවට තවත් ලං වුණාම තමයි එයා දකින්නේ අර උදේ හම්බුන පිරිමි ළමයාත් එතන ඉන්නවා කියලා. එයා ඉන්නේ මේ දොර හයියෙන් අල්ලගෙන. හරියට දුම පිට වෙන එක නතර කරන්න වගේ. ඒ හින්දාම තමයි සුසුමේත් ගිහින් දොර අල්ලගන්න යාට උදව් කරන්න හදන්නේ. මේ කොල්ලා සුසුමේට යන්න කියලා කෑ ගැහුවත් සුසුමේ කරන්නේ තවත් හයියෙන් දොර අල්ලන් ඉන්න එක. මේ දොර ගාව ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. මේ ප්‍රෙෂර් එක එකපාරටම වැඩි වෙනවා. මේක දරා ගන්න බැරුව සුසුමේ එහා පැත්තට විසි වෙලා යනවා. ඒත් එක්ක මේ පිරිමි ළමයා ගිහින් එයාව කවර් කරගන්න නිසා යන්තම් එයාගේ ජීවිතේ බේරෙනවා.
මේ පිරිමි ළමයා අහසට අත් දෙක දික් කරලා දෙවියන්ට කන්න ලව් කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම තමයි අර රතු පාට පණුවෙක් වගේ පේන දුම නැති වෙලා පරිසරයේ තිබ්බ විදියටම පේන්න පටන් ගන්නෙ. මේ වෙලාවේ මේ කොල්ලා සුසුමේගෙන් අහනවා යතුරු ගල කෝ කියලා. සුසුමේ බය වෙලා වගේ දන්නේ නැහැ කියන්නේ මේ වෙච්ච කිසිම දෙයක් හිතා ගන්න බැරුව. ඊළඟට අපිට පෙන්වන්නේ සුසුමේ මේ පිරිමි ළමයාව එයාගේ ගෙදරට එක් කරගෙන ගිහිල්ලා බෙහෙත් දානවා. මොකද එයාට හොඳටම තුවාල වෙලා නිසා. මේ වෙලාවේ තමයි සුසුමේ දැනගන්නේ මේ කොල්ලගේ නම සෝතා කියලා. එයා දොරටු පාලකෙක්. ඉතින් අපේ සුසුමේ සෝතාගේ තුවාලෙට බෙහෙත් දාලා ඉවරුණ ගමන් එතනට එන්නේ සුදු පාට පූස් පැටියෙක්. මෙයා විශේෂ පූස් පැටියෙක්. මොකද එයා සුසුමේ එක්ක කතා කරන්න පටන් ගන්නවා. මේ දෙන්නටත් හිතා ගන්න බෑ. ඒත් එක්කම තමයි සෝතාව පේන්න නැති වෙන්නේ. සුසුමේ සෝතාව හැමතැනම හොයනකොට තමයි තේරෙන්නේ එයාට ශාපයක් වැදිලා එයා පුටුවක් වෙලා කියලා. මේ පුටුව විශේෂයි. මොකද මේ පුටුව සුසුමේට එයාගේ අම්මා බර්ත්ඩේ එකට හදලා දුන්න තෑග්ග. මෙච්චර වෙලා සෝතා ඉඳගෙන හිටියේ ඒක උඩ. ඒත් ඉතින් අර පූසගේ ශාපය නිසා තමයි සෝතා මේ පුටුව උනේ. ඒත් සෝතට ඇවිදින්න කතා කරන්න පුළුවන්. පෙනුම විතරයි වෙනස්. ඇත්තටම මේ තමයි සෝතා කලින් අහපු යතුරු ගල. සුසුමේ පොකුණ ගාවදී මේ යතුරු ගල එතනින් විසි කරපු නිසා තමයි ඒක නිදහස් වෙලා පූසෙක් වෙලා තියෙන්නේ. මේ පූසගේ නම තමයි ඩයිජින්. සෝතා මේ ඩයිජින් පස්සේ පැන්නුවට වැඩක් වෙන්නේ නැහැ. ඩයිජින් ගොඩක් වේගෙන් දුවලා යනවා. මිනිස්සුන්ටත් හරිම පුදුමයි. මොකද පුටුවක් දුවන නිසා. එයාලා බලන් ඉන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. මෙයාලගේ පස්සෙන් සුසුමෙත් දුවගෙන යන්නේ වටේ පිටේ ඉන්න මිනිස්සු තවත් පුදුම වෙලා බලන් ඉද්දි. ඩයිජින් මුහුදේ නවත්තලා තියෙන නැවකට නගිනවා. මේ දෙන්නත් මේ නැවට නැග්ගත් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඩයිජින් වෙන නැවකට මාරුණ හින්දා. මෙයාලට වෙන්නේ එදා රෑ නැවේ ඉඳලා ඩයිජින් හොයාගෙන කොබේ නගරයට යන්න. මොකද මේ වෙනකොට ඩයිජින් ගොඩක් ප්‍රසිද්ධයි සෝෂල් මීඩියා වල. ඉතින් FB එකෙන් තමයි මෙයාලා දැනගන්නේ ඩයිජින් ඉන්නේ කොබේ වල කියලා. මෙයාලා දෙන්න පයින්ම කොබේ වලට යනකොට මෙයාලාව පාස් කරගෙන දොඩම් පෙට්ටි වගේක් අරන් බයිසිකලයක යනවා. ඉතින් බයික් එක ගලක වදින හින්දා මේ වැටෙන දොඩම් ටික අල්ලගන්නේ සෝතයි සුසුමේ එකතු වෙලා. සෝතා පුටුවක් වගේ පෙරලිලා කොහොම හරි ගෝණියක් එලනවා. ඒත් මේ ගෑනු ළමයාට ඒක මීටර් වෙන්නේ නැහැ. ඉතින් මේ සීන් එකෙන් පස්සේ මේ ගෑනු ළමයා සුසුමේ එක්ක ගොඩක් ෆිට වෙනවා. මෙයාලා මෙහෙම කතා කර කර ඉන්නකොට මෙයාලා ආපහු දකින්නේ කන්දකින් ඉහළට එන රතු පාට පණුවෙක් වගේ දුම. ඒ හින්දා සෝතයි සුසුමේ දෙන්න ඉක්මනට දුවන්නේ ඒ පැත්තට. සෝතා දුමහමන දොරගාවට ගිහින් අල්ලන් හිටියත් සෝතට ඒක කරගන්න අමාරුයි. මොකද එයා පුටුවක් නිසා. ඒ හින්දා තමයි සුසුමේ දොර අල්ලගෙන ඉන්නකොට සෝතා කන්න ලව් කරන්න පටන් ගන්නෙ. කොහොම හරි අපේ සුසුමේට පුළුවන් වෙනවා එතන ඇති වෙන්න තිබ්බ භූමිකම්පාව නවත්තන්න. මෙයාලගේ පස්සෙන් එතනට මෙයාලට පාරේදී හම්බුණ ගෑනු ළමයාත් එනවා. ඒත් එයා මෙයාලා කරපු කිසිම දෙයක් දකින්නේ නැහැ. මේ ගෑනු ළමයාගේ නම තමයි චිකා. මෙයා සුසුමේට කියනවා අද රෑ එයාලගේ ගෙදර ඇවිත් නවතින්න කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ චිකාගේ ගෙදර ගොඩක් සතුටින් සුසුමේ ඉන්න විදිහ. චිකා කියන්නේ ගොඩක් හොඳ හදවතක් තියෙන කෙනෙක්. ඊළඟට පස්සේ දවසේ උදේ චිකාට සමුදෙන සුසුමේ ලෑස්ති වෙන්නේ සෝතාවත් එක් කරගෙන කොබේ යන්න. සුසුමේ ඉතින් යන තැන සෝතාව වඩාගෙන තමයි එක්කන් යන්නේ. ඉතින් මෙයාලා දෙන්න බස් එකක් එනකන් කියලා බස් හෝල් ටිකට වෙලා බලාගෙන ඉන්නවා. ටික වෙලාවකට පස්සේ කාර් එකක ආපු ගෑනු කෙනෙක් වාහනේ නවත්තලා කියනවා තව පැය 6කට බස් එකක් එන්නේ නැහැ කියලා. ඒ නිසා කොබේ වලට ඔයාව එක්කන් යන්නම් කියලා. ඉතින් අපේ සුසුමේ සෝතාවත් තුරුල් කරගෙන වාහනේට නැගලා සෝතාව පිටිපස්සේ සීට් එකෙන් තියනවා. පිටිපස්සේ සීට් එකේ යක්ෂ පැටව් දෙන්නෙක් වගේ ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා එයා දකින්නේ පස්සේ. මෙයාලා ඉතින් අතරමඟදී බඩගිනි වෙන හින්දා කෑම වගේකුත් ගන්නවා. ඒත් ඉතින් සෝතාට නම් එයාගේ අලුත් ලී ශරීරය හින්දා බඩගින්නක් දැනෙන්නේ නැහැ. මේ ළමයි දෙන්න නම් පුටුව ගැන ඉන්නේ හරිම සැකෙන්. මේ ගෑනු කෙනා බාර් එකක් කරන කෙනෙක්. ඉතින් මේ වෙලාවේ එයාට කෝල් එකක් එනවා බාර් එකට ස්පෙෂල් කස්ටමර්ස්ලා වගේක් ආවා කියලා. මේ හින්දා තමයි සුසුමේට මේ දඟමලු දෙකව බලා ගන්න මේ ගෑනු කෙනාගේ ගෙදර නතර වෙන්න වෙන්නේ. මේ පොඩි ළමයි දෙන්න සුසුමේට පුදුම වදයක් තමයි දෙන්නේ. ඒත් ඉතින් සෝතා එයාගේ ශිල්ප දාන්න පටන් ගන්නවා. මෙයාලට පුදුමයි කතා කරන ඇවිදින පුටුවක් ගැන. ඒත් ඉතින් AI වලින් හදපු රොබෝ කෙනෙක් කියලා සුසුමේ යාලව ෂේප් කරනවා.
මෙතනදී සදායිජීන් කියන ආත්මය තමාකිගේ ශරීරයට ඇතුළු වෙනවා. තමාකි හා සුසුමේ අතරේ වෙන කතාබහකින් අපිට තේරුම් යනවා සුසුමේ නිසා තමාකියාගේ ජීවිතේ ගොඩක් දේවල් කැප කරලා තියෙනවා කියලා. මෙතනින් පස්සේ සදේව්ජීන් මෙයාලගේ ගමනට එකතු වෙන්නේ ඩයිජීන් වගේම පූසෙක් විදිහට. ඉතින් ඊට පස්සේ දවසේ මෙයාලා ආපහු සුසුමේගේ ගමට යන්න පිටත් වෙනවා. මෙයාලා යන අතරමඟ සෙරිසෝවාගේ කාර් එක කැඩෙනවා. මේ හින්දා තමාකි සුසුමේවත් එක්කරගෙන බයිසිකලයකින් ගමට යන්න පිටත් වෙනවා. තමන්ගේම දරුවෙක් නොවුනත් තමාකි සුසුමේට සලකන්නේ එයාගේම කුසියෙන් ඉපදුණු දරුවෙක්ට වගේ. කොහොම හරි තමාකිට පුළුවන් වෙනවා සුසුමේයි එයාගේ අම්මයි අන්තිමට හම්බුණු තැනට සුසුමේව එක්කරගෙන යන්න. මෙතනදී සුසුමේට මතක් වෙනවා එයා අම්මව අන්තිමට හම්බුණු දවසේ එයාගේ ඩයරිය එයා පරිස්සමට එක තැනක වැළලුවා කියලා. මෙයා එතනින් ඩයරිය ගන්නේ එයාගේ පොඩි කාලේ මතක ගොඩක් එක්ක. සුසුමේ ඩයරි එකේ පිටු එකින් එක පෙරලද්දි තමයි යා දකින්නේ එක පිටුවක දොරක් ඇඳලා එතනින් එහා පැත්තේ රාත්‍රී අහසක් ඇඳලා තියෙනවා කියලා. ඉතින් මේ තමයි සදාතනික රාත්‍රිය. ඉතින් සුසුමේට පුළුවන් වෙනවා ඩයිජීන්ගේ උදව්වෙන් මේ දොර හොයාගන්න. දොර ඇරියා මෙයා දකින්නේ සදාතනික රාත්‍රිය. සදාතනික රාත්‍රියට ගියොත් සෝතව හොයාගන්න පුළුවන් නිසා සුසුමේ දෙපාරක් නම් හිතන්නේ නැහැ. ඒ වගේම එයාගේ පස්සෙන් ඩයිජීන් වගේම සදායිජිනුත් යනවා. තමාකි මේ හැමදේම දිහා බලන් ඉන්නේ ගොඩක් පුදුමෙන් වගේ. සදාතනික රාත්‍රිය ඇතුළට යන සුසුමේ දකින්නේ ඈතින් පේන කන්දක පණුවගේ ඇඟට ඇලිලා ඉන්න සෝතාව. මේක දකින සුසුමේ ඩයිජීන්වත් එක්කරගෙන එතනට යන්න හදනකොටම තමයි මේ පණුවා. ඒ කියන්නේ රතු පාට දුම මෙයාලගේ ගමන් මාර්ගය අවහිර කරන්නේ. ඒ සදායිජීන්ට මේ පණුවව මෙල්ල කරන්න පුළුවන් වෙන නිසා මේ දෙන්නට පුළුවන් වෙනවා සෝතා ඉන්න තැනට යන්න. සෝතා ඉතින් තාමත් ඉන්නේ කලින් වගේ පුටුවක් විදියටමයි. මෙයාලා ගිහින් කොච්චර සෝතාව පණුවගෙන් ගලව ගන්න හැදුවත් ඒක හිතන තරම් නම් ලේසි වෙන්නේ නැහැ. මේ වෙලාවේ සුසුමේට මතක් වෙන්නේ එයාට සෝතාව හම්බුණු දවසේ ඉඳන් මේ වෙනකන් එයත් එක්ක ගත කරපු සුන්දර මතක. මේ වෙලාවේ සුසුමේගේ ඇස් වලින් කඳුළු වැටෙන්නේ එයාට කවදාවත් සෝතාව දකින්න හම්බ වෙන්නේ නැති වෙයි කියන බයට වෙන්න ඇති. මේත් එක්කම අපිට පෙන්වන්නේ එතනම බිම වැටිලා ඉන්න සුසුමේ සෝතා වගේම ඩයිජින්න. මේ වෙලාවේදී සෝතා ඉන්නේ මනුස්සයෙක් විදිහට. ඒ නිසා යාට පුළුවන් වෙනවා දොරටුවක් පැනලා යන්න උත්සාහ කරපු පණුවව සදහටම ගල් කරලා දාන්න. සෝතා එක දිගටම දෙවියන්ට කන්නලව් කරනවා. ඩයිජීන් පූසාත්මෙන් මිදිලා කලින් වගේම යතුරු ගලක් වෙනවා. ඉතින් මූවි එකේ අන්තිමට අපිට පෙන්වන්නේ ආපහු තමන්ගේ ගමන යන්න පිටත් වෙන සෝතාව. දැන් නම් සුසුමේ සෝතයි ලව් බර්ඩ්ස්ලා වගේ. සෝතා එයා යන කෝච්චියට නගින්නේ සුසුමේට හාක් එකක් දීලා ආපහු ඉක්මනට මෙයාව බලන්න එනවා කියලා පොරොන්දු කරගෙන. මේ අතරේ සෙරිසෝවයි තමාකිත් ලොකු කතාබහක. ඒ ආදර කතාවත් ඉක්මනටම පටන් ගනී වගේ. ඔන්න ඔය විදියට තමයි මේ ලස්සන මූවි එක ඉවර වෙන්නේ. මේක ගැන ඔයාගේ අදහස කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.